වන් මේ සුවිශේෂී අවස්ථාවක් SK මෙඩිකල් සෙන්ටර් අධිපතිතුමිය තමයි මේ අවස්ථාවේ ඉන්නේ. ඉතින් මම ඔබතුමියගෙන් අහන්නේ මෙතන මේ තියෙන ආයුර්වේද වෛද්‍ය සායනයක් ඒ වගේම මෙතන ඩෙන්ටල් සායනයකුත් කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස් දැක්වීම ආරම්භ කරන්න. මම ආරම්භ කරේ අපි දෙන්න එකතු වෙලා එතකොට මගේ තියෙනවා නෝරෙගෙත් අපේ තියෙනවා මේ ක්ලිනික් එක ඒකම මෙහි ඉතින් අපි මෙහි සේවය කිරීම සඳහා තමයි තිනිට්ටුව ප්‍රදේශයට කම්පා ප්‍රදේශයට සේවය කිරීම සඳහා තමයි අපි මේක අපේ මධ්‍යංගම සිතුවිල්ලකින් තමයි පටන් ගත්තේ. ඒකම අපි ආයුර්වේද ක්ලිනික් එකකුත් ආයුර්වේද මධ්‍යස්ථානයකුත් කරමු කියලා හිතලා ඒ වගේම විතුමිය සම්බන්ධ කරගෙන අපි කටයුතු දීර්ඝව කරගෙන යන්න තමයි මේ ආයතනයේ පවත්වාගෙන යන්න තමයි අපේ උත්සාහය. ඔව් හොඳයි අත්‍තරම් කතා කරමු. එතකොට අපි දන්ත සල්යාගාරය අපි සෑම දත් සම්බන්ධ මුඛ සම්බන්ධව සෑම කටයුත්තක්ම මේ ආයතනයේ කෙරෙනවා. ඒ වගේම අපේ එදිනෙදා බෙහෙත් ගන්න එදිනෙදා මේ Tamanට අවශ්‍යතාවයන් උන්නත හිම්බිරිසාව කැස ඕන වෛද්‍ය පහසුකම් තියෙනවා. ඒ වගේම අපි අද ඉඳලා පටන් ගත්ත මේ අපේ ලක්ෂ්මී මේ වෛද්‍යචාර්යතුමියත් සමග පටන් ගත්ත අද සිට මේ ආයුර්වේද හෙළවෙදකම. එතකොට එතනින් එකොපංච සම්පූර්ණ සර්වාංග රෝග සඳහා වෙදකම් කිරීම සඳහා එතුමිය මා සමග අද ඉඳලා පටන් ගත්ත. බොහොම ස්තුතියි එතුමියත් මා සමග සම්බන්ධ වුණාට. ඔව් ඇත්තටම. ඉතින් ඔබතුමියගේ කොහොමද මෙතන ඉදිරියේදී කොහොමද මෙතන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් මෙතන දැනට මම බදාදා සිකුරාදා ඉරිදා දවස් තුනේ උදේ 8:30 ඉඳලා දවල් 2 වෙනකම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ඒක කාල දීර්ඝ කරනවා. දැනට එහෙම තමයි කරන්නේ. සර්වාංග රෝග සඳහා සියලුම ප්‍රතිකාර කරනවා. විශේෂයෙන් කොන්දේ අමාරු, ධනිස් අමාරු, ඉරුවාරදය එතකොට හොඳ කරන්න බැරි ඇදුම රෝග වගේ දේවල් හොඳ කරනවා. ඒ වගේම චීන කටු ප්‍රතිකාර මගින් සෑහෙන රෝග සංඛ්‍යාවක් හොඳ කරන්න මේ ප්‍රතිකාර කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අතන ගොඩාක් සතුටුයි. ඉතින් අවසාන වශයෙන් මේ රටේ ජනතාවට ඔබතුමිය මොකද දෙන මැසේජ් එක මේ අවස්ථාවේ? අපි කියන්නේ මේ හොඳ සෞඛ්‍ය සම්පන්න අනිවාර්යයෙන් සෞඛ්‍ය සම්පන්නව අපි හදවතින් ප්‍රාර්ථනා කරන්නේ ලෙඩ වෙන්න නෙමෙයි ලෙඩ සුවපත් වෙන්න තමයි අපි ළඟට එන්න කියලා තමයි අපි අපේ හදවතින් අපි ප්‍රාර්ථනා කරන්නේ. අනිවාර්යයෙන්. ඉතින් ඔබතුමියත් මොකද්ද දෙන මේ රටේ ජනතාවට දෙන පණිවිඩය හෙළවෙදකම සම්බන්ධ? හෙළවෙදකම් අපිට නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒකට තමන්ගේ වටපිටාවේ තියෙන ඖෂධ ආහාරයට අරගෙන ඒ ඖෂධ මගින් සෞඛ්‍ය හොඳ තත්ත්වයේ තියාගන්න පුළුවන් කියලා මම වෙන හැම ලෙඩුන්ටම කියා දෙනවා. අනිවාර්යයෙන්. ඒ අනුව කිසිදු බාහිරින් ප්‍රතිකාරයක් නොකර වුණා මිනිස්සුන් ජීවත් වෙන ක්‍රම අපි ළඟට එන ලෙඩු සනීප කරලා දෙනවා විතරක් නෙවෙයි අපි එතනින් එහාට ලෙඩ රොවි ඉන්නත් කියා දෙනවා. අනිවාර්යයෙන්. ඒක තමයි කරන්නේ. ඔව්. ඉතින් මේ අවස්ථාවේ අපේ ජාඩියේ කඩුආරච්චි කියන්නේ ඇත්තටම ආදරණීය සහෝදරෙක් මට. ඉතින් ඔබතුමියත් අද මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතින් ඔබතුමා සමාවෙන්න. ඔබතුමා මේ දේශීය හෙළ වෙදකම සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට මොකද හැමදාම මේ රටේ ප්‍රශ්නද වැඩි පිළිකා එතකොට ළමයින් ගාව තියෙන මන්ද පෝෂණය මේ වගේ ගොඩාක් දේවල් වැඩි. ඉතින් මේ දේශීය අපේ හෙළ ඖෂධ තුලින් ඔබතුමා මොකද්ද මේ අද දවසේ මේ අපේ වෛද්‍ය ලක්ෂ්මී වෛද්‍යචාර්යතුමියත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා අපි එකතු වෙලා මොනවද අපි ඉදිරියේදී මේ රටේ ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඔබතුමා දෙන මැසේජ් එක? ඔයලෙක්සයි මේ වෛද්‍යතුමිය අපි කාලයක් තිස්සේ අඳුරන වෛද්‍යතුමියක්. අනිවාර්යයෙන්. එතුමිය බොහොම මානවදායක පිරිච්ච කෙනෙක්. ඒ වගේම
අපේ හෙළකම, හෙළ අධ්‍යාපන, හෙළ ගොවිතැන, හෙළ සටන්කම, මෙහෙම කියලා නමන්නේ හෙළ වෙදකම ඇතුළු මේ කාරණා ඉහළින් ඔසවා තමන් එතුමිය තමන්ගේ විශේෂ ප්‍රාමාණික විශේෂයේ එතුමියට ඇති හැකි අයුරින් උත්සාහ කරන බව අපි දන්නවා. එතුමිය නිල වෛද්‍යවරයෙක් විදිහට පාරම්පරික හෙළ වෙදකමත් එක්ක කටු චිකිත්සා කියන්නේ හෙළ වෙදකම තමයි එතුමියගේ විශේෂත්වය. එතුමිය අපි දන්නේ ඉතාමත්ම සාධාරණ මුදලක්. ඒක විශේෂයෙන් කියන්න ඕනේ මේ නරඹනයටත් කියන්න ඕනේ. ඉතාමත්ම සාධාරණ මුදලකට රෝගියාට ප්‍රතිකාර සැපීම එතුමිය විශේෂම ගුණාංගයක් කියලා අපි කියන්න පුළුවන්. මොකද අද කාලේ හැමෝටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මෙතුමිය හැම වෙලෙම රෝගීන් කෙරෙහි මානව දයාවෙන් අවම මුදලකට ඉතාම අප මුදලකට මම හරියට කියන්නේ ඒකයි. ඒක ඉතාම අවම මුදලක් මේ සමාජයේ සේවාව ලබා දීමට එතුමිය සැදී පැහැදී ඉන්නවා. ඉතින් අපි එතුමියට සුබ පතනවා. එතුමියට අපි සහාය දෙනවා ඇති හැකි අයුරින් මේ වැඩසටහන වර්ධනය කරලා අසරණ සැබවින්ම අසරණ වෙච්ච රෝගීන්ට සහනයක් ලබා ගන්න මේ සියනෑ පොල්ලේට අද සම්ප්‍රාප්ත වුණු එතුමියගේ නවතම ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානේ පිහිටා තිබෙන්නේ ඔබ කොළඹ දෙසින් යනවා නම් හොරගොල්ල සමාධියට මෙහායින් තිබෙන ඊසොෆ් මෙට්‍රෝ කොලෙජ් මෙට්‍රෝ කැම්පස් කියලා මෙට්‍රෝ කොලෙජ් කියලා සර්ච් කරන්න අලුතෙන් ලොකු ගම්රෝ බිල්ඩින් එකක් දැනට ඉදිරියෙන් පවතිනවා. අන්නේ ඒ ගොඩනැගිල්ලට යාපදව තියෙන පාරෙන් ඇතුළට ආවහම තමයි සියනෑ පාරේ ඇතුළට තමයි මේ අයිකියා සෙන්ටර් එක සහ මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ SK මෙඩිකල් සෙන්ටර් ඇන්ඩ් ඩෙන්ටල් ක්ලිනික් එකත් එක්කම තමයි මේ අනුබද්ධව මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අද ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් අපි ඇයට සුබ පතනවා වගේ ඔබතුමාට සුබ පතනවා. ඔබතුමාලගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වාසනාව පතනවා. ස්තුතියි. ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද අපි ළඟට අමාමෑණි බුදු පියාණන් වහන්සේ මේ ස්ථානයේ අද ආගමික වතාවත් තුලින් තමයි මේ ස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කළේ. ඉතින් අපි හදවතින්ම මේ වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කරපු මේ ප්‍රතිකාර ක්‍රමවේදය තුලින් හෙළ ඖෂධ මේ රටේ ජනතාව වැළඳගෙන තම තමන්ගේ තියෙන රෝගාබාධ සුවපත් කරගන්නට මහන්සි වෙන්න කියලා අපි හැමෝම හදවතින් ප්‍රාර්ථනා කරමු. චිරං ජයතු මාතෘගුම් චිරං ජයතු මාතෘගුම් තෙරුවන් සුරකිමු විශ්ව දහම යලි බබලමු. ජයෙන් ජයම වේවා. ජය වේවා.